අන්සර්ණයි. ස්වාමින් වහන්සේ කෙනෙකුට සිවුරු මහගන්න ගොඩක් රෙදි ලැබුණොත් එයින් කොටසක් තමන්ගේ අම්මටයි තාත්තටයි දෙන්න පුළුවන්. ඒක මෙහෙමයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමින් වහන්සේ කෙනෙකුට සිවුරු මහගන්න රෙදි ගොඩාක් ලැබුණා. බහුන් චීවරං uppannං හෝති කියලා සඳහන් වෙනවා දේශනාවේ. ඉතින් ඒ ස්වාමින් වහන්සේට එහෙම රෙදි ලැබුණු වෙලාවේදී මෙහෙම හැඟීමක් ඇති වුණා. සෝවත චීවරං මාතා පිතුන්නං දාතු කාමෝ හෝති. මේ කොටසක් මගේ අම්මටයි තාත්තටයි දෙන්න තියෙනම් කොච්චර හොඳයිද කියන හැඟීම ඇති වුණා. ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා මේ කාරණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අම්මයි තාත්තයි ගැන කියනවා නම් කුමක් කියන්නද? අනුජානමි භික්කවේ මාතා පිතුන්නං දාතු. පින්වත් මහණෙනි මම අනුදැන වදාරමි අම්මටයි තාත්තටයි දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් පින්නතුනි මේ සිවුරු මහ ගන්න ලැබිච්ච රෙදි මව්පියන්ට පරිහරණය කරන්න සිවුරු බැහැනේ. රෙදි වලින් Tamanට අවශ්‍ය දේවල් නිර්මාණය කරලා ඇඳුම් මහ ගන්න උනත් පුළුවන්. ඒ සඳහන් ඉතින් ඒ රෙදි දෙන්න කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඉතින් බලන්න ස්වාමින් වහන්සේ කෙනෙක් මව්පියන් ගැන එහෙම හිතනවා. ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහි බන්ධන සියල්ල අතහැරලා ආවා වුණාට ඒ ಗುಣධර්ම දියුණු කරන ගමන් තමන්ගේ මෑණියන්ටයි පියාණන්ටයි උපස්ථාන කිරීම බොහොම හොඳ දෙයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ගිහි පින්වත් පුතෙක් දුවේ කොයි තරම් තමන්ගේ අම්මටයි තාත්තටයි උපකාර උදව් කරන්න ඕනේද? ස්වාමින් වහන්සේලා ධර්මයෙන්ුත් උදව් කරනවානි මව්පියන්ට. තිරුවන් සරණයි.